තෙරුවන් සරණයි මම දෑරංගල කුසල ඥාන මේ ප්‍රකාශය නිකුත් කරන්නේ පාහියංගල ආනන්ද සාගර හාමුදුරන් වහන්සේගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේ නිව්යෝක් වල ක්වීන්ස් බෞද්ධ විහාරයේ ධම්මජෝති නායක හාමුදුරන් සමග කතා කරලා ඒ ධම්මජෝති නායක හාමුදුරුවොත් මා සමග කතා කරලා අපේ ආනන්ද සාගර හාමුදුරන් සමග කතා කරන්නයි කියලා මට ඉල්ලීමක් කළා. ඒ කතා කිරීමෙහි දෙවැනි පියවරක් වශයෙන් අපි මේ ප්‍රකාශය නිකුත් කරනවා බොස්ටන් ප්‍රදේශයේහි ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ කේම්බ්‍රිජ් ආශ්‍රිතව විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත හාමුදුරුවරු වශයෙන් විශේෂයෙන්ම මේ දවස්වල ආందోලනයකට පත් වෙලා තියෙන කතා බහ කෙරෙන මහායාය විනීත ඒ හාමුදුරුව සම්බන්ධවයි මේ ප්‍රකාශය. මීට මාසයකට පමණ පෙර ඒ කියන්නේ මේ මාසේ 16 වෙනිදා අපි දැනුවත් විදියට මහායාය විනීත නමින් හිටිය උන්වහන්සේ උපවිදි භාවයට පත් වෙලා බුද්ධික නමින් අපි හඳුනා ගන්නට ලැබුණා. ඊට පෙර කාලයේ පවා උන්වහන්සේ බොහොම ශාසනික ප්‍රතිපත්තිවලට ගරු කරමින් ශාසනයට කිසිම හානියක් නොකර ජීවත් වුණ පැවිදි ස්වාමීන් වහන්සේ නමක්. පස්සෙව ඒ බුද්ධික මහත්මයා නිව් හැම්ෂයර් ප්‍රදේශයේහි රෝහල් උපදේශන සේවා ආගමික වශයෙන් කරන්නට යම්කිසි පාඨමාලාවකට බැඳිලා ඉන්න අතරතුර ඒ වගේම මේ යන්නේ සම කාලයේ එතකොට ටෆ්ස් විශ්වවිද්‍යාලයේහි ඒ කියන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාල ආශ්‍රිතව තියෙන තවත් විශ්වවිද්‍යාලයක්. එහිත් ශිෂ්‍යයන්ට ආගමික උපදේශනය බෞද්ධ වශයෙන් දෙමින් හිටිය කෙනෙක්. එතකොට උපවිදි වුණාට පස්සේ මේ නොදැනුවත්කමට මේ විදියට බොස්ටන් නගරය තුල පොලිසිය මගින් මෙහෙවන්ට යෙදුණු රතු මෙහෙයුමක් කියන මෙහෙයුමකට නොදැනුවත්ව පැටලිලා තියෙන බව අපිට ආරංචි වන්ට යෙදුණා. ඒ ගැන අපි බොහොම කනගාටු වෙනවා. බුද්ධික මහත්මයා ඇතුළු තවත් පිරිසක් මේකට පැටලිලා තියෙන බවයි අපිට ආරංචි. අපි මේ ගැන කිසිම ආකාරයකින් වෙනත් තොරතුරක් දන්නේ නැහැ. අපි නීතියටත් පොලිසියටත් සත්‍යයටත් ගරු කරනවා. ඉතින් යම් කෙනෙක් සමාජ මාධ්‍ය තුල පැවිදි වෙලා හිටිය කාලයේහි පින්තූරත් ඒ නමත් භාවිත කරලා ද්වේෂ සහගත විදියට ප්‍රකාශ නිකුත් කරනවා නම් එයින් වළකින්නට කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එය ශාසනයට විශාල හානියක් නොකරන්න කියලාමයි අපි ඉල්ලා සිටින්නේ. බෞද්ධ අපි කළ යුත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පදනම් කරගෙන කටයුතු කරන එක, ඒ වගේම සත්‍යයට ගරු කරන එක. ඉතින් ඒ අනුව නීතියෙන් යමක් තහවුරු වුණාට පස්සේ අපිට දැනගන්නට ලැබේවි. පුජ්‍යලයකට අපි හානියක් වුණාම ලාංකිකයන් වශයෙන් ඒ වගේම බෞද්ධයන් වශයෙන් අපි කළ යුත්තේ සත්‍යයට ගරු කරමින් උපේක්ෂාවට පැමිණිලා හිත ඒ වෙනුවෙන් මෙහෙයවා ගන්න එක. විශේෂයෙන්ම අටලෝ දහමින් කම්පා නොවන එක. ඉතින් ඒ අනුව අපි විශේෂයෙන්ම මේ බොස්ටන් ප්‍රාන්තයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ වගේම කැනඩාවේ ටොරොන්ටෝ ඔන්ටේරියෝ ප්‍රාන්තවල අපි ඉන්න හාමුදුරුවරු වශයෙන් උතුරු ඇමරිකාවේ ඉන්න හාමුදුරුවරු වශයෙන් විශේෂයෙන්ම අපි දැනුවත් කිරීම සිද්ධ කළා. මුලින්ම අපි උපරතන නායක හාමුදුරන් වහන්සේට වීටන් පන්සලේ, ඒ වගේම වොෂින්ටන් බෞද්ධ විහාරයේහි ධම්මසිරි නායක හාමුදුරන් වහන්සේට, මහරගම ධම්මසිරි නායක හාමුදුරන් වහන්සේට, ලොස් ඇන්ජලිස් වැඩ ඉන්න අපේ වල්පොල පියනන්ද නායක හාමුදුරන් වහන්සේට අපි පියවර ගත්තා. ඒ වගේම ඒ නායක හාමුදුරුවරු එක්ක අපි කතා කළා. ඒ වගේම ක්වීන්ස් පන්සලේ වැඩ ඉන්න අපේ ධම්මජෝති නායක හාමුදුරන් වහන්සේටත් කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේටත් අපි දැනුවත් කිරීම සිද්ධ කළා. ඒ වගේම සූරක්කුළුමේ ප්‍රේමරත්න හාමුදුරන්ට අපි පණිවිඩ ඒ නායක හාමුදුරන් වහන්සේට පණිවිඩ යොමු කළා. ඒ වගේම උපරතන නායක හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන ගමන් නිසා අපිට සම්බන්ධ කරගන්නට බැරි වුණා. ඉතින් ඒ නායක හාමුදුරුවරු කාර්යාලීය ප්‍රකාශ නිකුත් කරනු ඇති. ඒ දැනුවත් කිරීම කරන තෙක් ඔබ මේ යම් යම් ද්වේෂ සහගත ප්‍රකාශ වලින් වළකින ලෙස අපි දැනුවත් කරනවා.
ශාසනයට ඒ වගේම තමන්ගේ මානසිකව භාවනාමය වශයෙන් අපි ඇති කරගන්නා උපේක්ෂා සහගත ප්‍රඥා සහගත දියුණුවට ඔබ හානියක් කරගන්නට එපා. ඒ අකුසලයක්, එය පවක් කියලා අපි දැනුවත් කරනවා. ඉතින් ඔබ සෑම දිනෙකටම හැම යහපතක්ම සැනසෙල්ලක්ම වේවා කියලා අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. This is a statement I make upon a request I received through Pahiyangala Anandasagara Hamduruwo. He specifically spoke with some of the chief prelates known to me, and they too requested me to release this statement. It has come to our attention that Mahayaye Vinita Hamduruwo, who is no longer a monk, he has quit being a monk about a month ago, apparently on May 16th, and he now goes with a name Buddhika, and according to the news media channels, he has somehow fallen into a situation that is still under investigation. We ask all the reporters and anyone who's reporting about this incident to abstain from using his ordained name and images, pictures that you find in internet, and we ask you to exercise patience and act upon loving kindness, compassion and equanimity in your hearts, so misinformation may not be released to the media. We ask you to have patience in your hearts, and we have taken actions to speak with the chief venerables of Washington Buddhist Vihara and Los Angeles and New York State. And these chief venerables, including Maharagama Dhammasiri Nayaka Hamduruwo, Walpola Piyananda Nayaka Hamduruwo, then Dhammajoti Nayaka Hamduruwo, and Uparatana Nayaka Hamduruwo, Kondanya Hamduruwo, Surakkulume Pemaratana Nayaka Hamduruwo, they will be uniting and making a statement about this incident. And until then, and until an investigation is concluded, I kindly ask everyone to abstain from spreading misinformation and using images to spread hate and false information. Thank you so much, and I wish you well. May the Triple Gem bless you.